අවසරයි ස්වාමින් වහන්සේ සතර මහා භූත පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න. සතර මහා භූත ආපෝ තේජෝ වායෝ පඨවි. අපි මේ ජීවත් වෙන ලෝකේ බොහෝ දේවල් තියෙනවා නේ. ගෙවල් තියෙනවා, බිත්ති තියෙනවා, ගඩොල් තියෙනවා, ලාම්පු තියෙනවා, මේ බඩු තියෙනවා, මිනිස්සු ඉන්නවා, පුටු තියෙනවා, ලෑලි නෙක බොහෝ ಜಾති ගස් කොළන් ගල් තියෙනව නේද? දැන් අපි ගහට කියනවා ගස කියලා. ගෙඩියට කියනවා ගෙඩිය කියලා. පුටුවට පුටුව කියනවා. හැබැයි ඔය ඔක්කොම සකස් වෙලා තියෙන්නේ මොකෙන්ද? සතර. දැන් ඔබට මම උදාහරණයක් කියන්නම්කෝ. මේකට බොහොම ලේසි උදාහරණයක්. මෙතන තියෙනවා මේසයක්. මේ මේසේ ලී නේද? මේක මොකද්ද මේක තියෙන ලීද? යකඩ. මේක යකඩ මේසයක් කියලා හිතන්නකෝ නිකන්. මේ ලී මේසයක් කියලා නිකන් හිතන්නකෝ. මේක මොකද්ද? ලී වලින් හදපු ස්ටූල් එක ගන්න මේසයක් කියලා හිතන්නකෝ. මම ඔබට මේ සතර මහා භූත ගැන පැහැදිලි කරලා දෙන්න. බොහොම සරලයි. දැන් අපි මේකට මොකද්ද කියන්නේ? මේ ලී වලින් හදපු මේසෙට අපි මොකද්ද කියන්නේ සම්මතයෙන්? මේසය. මොකද්ද කියන්නේ? මේසය. අපි මේ මේසේ ලෑලි ටිකයි කකුල් ටිකයි ගලවලා මෙතනින් ගොඩ ගන්නවා. ලෑලි ටිකයි කකුල් ටිකයි ගලවලා මෙතනින් දැන් මොකද කියන්නේ? දැන් මේසේ කියනවද? දැන් මොකද කියන්නේ? දැන් ලී ගොඩක්. නේද? දැන් මේ ලී ගෙනාවේ කොහෙන්ද? මේ ගහ කපලා. දැන් මේ ලී ගෙනාවේ මේ ගහ කපලා. එතකොට මේකට මොකද්ද කියන්නේ? ගස. දැන් ලී කියනවද? ලී කියන්නේ නැහැ. මේක ගස. දැන් ගස කපලා ලී තියෙනවා. දැන් මෙතන ලී තියෙනවා. දැන් මේ තියෙන ලී ටික අර වඩු මඩු වල දිනනේ අර අලුතෙන් ආපු මැෂින් එකක් තියෙන අර මෙහෙන් දාපු මරෙන් එන්නේ සුද්ධ වෙලා. මොකක්ද ඒකට කියන්නේ? ඒ මැෂින් එකට දාලා මේ ලී ටික ඔක්කොම කුඩු වෙනකම් ගන්නවා. මොනවද කරන්නේ? කුඩු වෙනකම් ගන්නවා. දැන් මෙතන මොනවද තියෙන්නේ? කුඩු ගොඩක්. දැන් මෙතන මේසෙත් නැහැ. ලීත් නැහැ. ගහත් නැහැ. දැන් මොනවද තියෙන්නේ? කුඩු ගොඩක්. තද හුලඟක් ඇවිල්ලා මේ කුඩු ටික හුලඟ යනවා. දැන් මොනවද තියෙන්නේ? දැන් මොකුත් නැහැ. දැන් මේසෙත් නැහැ. ලීත් නැහැ. ගහත් නැහැ. කුඩුත් නැහැ. මොකද උනේ මේ කුඩු ටිකට? මේ කුඩු ටික උඩට ගියාරු දුන්නේ පින්නතුනේ. මේ කුඩු ටිකේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූත. මේ කුඩු ටික වාෂ්ප වෙලා හුලඟේ ගිහිල්ලා මේකේ තියෙන ආපෝ කොටසට එකතු වෙනවා. තේජෝ කොටසට එකතු වෙනවා. වායෝ කොටසට එකතු වෙනවා. පඨවි කොටසට එකතු වෙනවා. ආපෝ කියන්නේ ගලන ස්වභාවය. දැන් උදාහරණයක් විදිහට අපේ ඇඟේ ලේ ගලනවද නැද්ද? ගලනවා. දැන් ජලය ගලනවද නැද්ද? දැන් ගලන ස්වභාවය කියලා කියන්නේ මේ ජලය ගලනවා නැත්නම් ලේ ගලනවා කියන එක නෙවෙයි. එහෙනම් මේ ගලන ස්වභාවය තමයි ආපෝ. මං කියන එක තේරෙනවද? චුට්ටක් මේක ගැඹුරුයි. ආපෝ කියලා කියන්නේ ගලන ස්වභාවය. හැබැයි ලේ ගලනවා. හැබැයි ලේ නෙවෙයි. ගලාගෙන යන ස්වභාවය තමයි ආපෝ. ස්වභාවය. දැන් වතුර ගලාගෙන යනවා. ඒ නිසා වතුර වලට අපි ආපෝ කියනවද? දැන් ලේ ගලාගෙන යනවා අපි ලේ වලට ආපෝ කියනවද? නෑ. ගලාගෙන යන ස්වභාවයක් තියෙනව නේද? දැන් වතුර ටිකක් මෙහෙම බලද්දිම ගලාගෙන යනවද නැද්ද? ආන්නේ ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා නේද? ආන්ගේ ගලාගෙන යන ස්වභාවයට තමයි ආපෝ කියලා කියන්නේ. තේජෝ කියන්නේ තේජෝ කියන්නේ රස්නේ ගතිය. ඒ කියන්නේ දැන් අපිට ගිනි ගොඩක් ගාවට ගියාම අපිට රස්නයක් දැනෙනවද නැද්ද? එතකොට ඒ ගිනි ගොඩට නෙවෙයි තේජෝ කියන්නේ. ඒ ගිනි ගොඩෙන් දැනෙන රස්නේ ගතියට. වායෝ කියන්නේ සෙලවෙන ගතිය. ඒ කියන්නේ අපිට තැනකින් තැනකට යන්න පුළුවන් වෙන්නේ හිස් බව. වායෝ තියෙන්නේ සෙලවෙන බව. නැත්තම් අපිට වායෝ බව නැත්තම් අපිට තැනකින් තැනකට යන්න බෑ. තිබෙතන එම් ඉන්නවා. සෙලවෙන ගතිය වායෝ. දැන් මේ මහත්ය හෙලවෙනවා. ඒ හෙලවෙන එක නෙවෙයි වායෝ. හෙලවෙන ගතිය. මම ටික වේගෙන් කියන ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. මේ උල්ලුසි කට පොඩ්ඩක්
තේරෙනවද මං කියන එක? එතකොට අන්තිම එක පටවි කියන්නේ තද බව. ඒ කියන්නේ ඕනෑම දෙයක් තියෙනවා අල්ලපුවාම තද බවක් දැනෙනවා. දැන් මේ මේසේ අල්ලපුවාම තදයි. හැබැයි මේ මේසේ නෙවෙයි පටවි. මේක මෙහෙම අල්ලපුවාම තදයි. හැබැයි මේක නෙවෙයි පටවි. මේකේ තද ස්වභාවය. එතකොට එහෙනම් අර ගහ නැත්තම් අර මේසේ ලී කුඩු ටික වල තියෙන්නේ මොනවද? ආපෝ කොටස ආපෝ කොටසට ගියා. තේජෝ කොටස තේජෝ කොටසට ගියා. වායෝ කොටස වායෝ කොටසට ගියා. පඨවි කොටස පඨවි කොටසට ගියා. අපිට ඇහැට පේන්නේ ආපෝ අපිට ඇහැට පේනවද? තේජෝ අපිට ඇහැට පේනවද? වායෝ අපිට පේනවද ඇහැට? පඨවි අපිට ඇහැට පේනවද? අපිට ඇහැට පේන්නේ නෑ. ඒ එක්කම මම තව දෙයක් කියන්නම් පින්නතුනි. අපි දැන් විද්‍යාවෙන් ගොඩක් දියුණුයිනේ. එහෙම නේද? අදේ පදිංචියට යන්න හදනවා නේද? අපි විද්‍යාවෙන් ගොඩක් අපි විද්‍යාවෙන් දියුණු වෙලා මේ ලෝකේ තියෙන පුංචිම අංශුව මොකක්ද හොයාගෙන තියෙන්නේ? මේ ලෝකේ පුංචිම අංශුව පුංචිම කොටස මොකක්ද අංශුව? මොකද්ද? පරමාණු. පරමාණු සකස් කරලා තියෙන්නේ මොන වගේද? ඉලෙක්ට්‍රෝන එකමයි ප්‍රෝටෝන එකමයි. ගුරුවරු තින්න මේ කියන්නේ හොරු. පරමාණු සකස් කරලා තියෙන ඉලෙක්ට්‍රෝන එකමයි. මොකද ඉලෙක්ට්‍රෝන මොනවද ප්‍රෝටෝන මොනවද? ඉලෙක්ට්‍රෝන කියන්නේ ධන පැත්ත, ප්‍රෝටෝන කියන්නේ ඍණ පැත්ත. මේ ධනයි ඍණයි දෙක මොකද වෙන්නේ? හැම වෙලාවෙම මේ දෙන්න එකතු වෙන්න උත්සාහ කරනවා. එහෙම එකතු වීමේ උත්සාහ කරන්නේ නැත්නම් මේ ලෝකය පවතින්නේ ඔබමා නෑ. ධන උත්සාහ කරනවා ඍණ පැත්ත, ඍණ උත්සාහ කරනවා ධන පැත්තට එකතු වෙන්න. හැබැයි කවදාවත් එකතු වෙන්නේ ඔබ දැකලා තියෙනවද? අර සමහර බල්ලෝ අර නට්ට උඩ පිටිපස්සේ කොන්දේ පිටිපස්සේ නට්ට උඩ හපා ගන්න ඕන නාම කකුල මෙහෙම ගිහලා මෙහෙම හපනවා. එහෙම හපන්න උඩ යන්න මේ කකුලේ ක්‍රෝමට එනවා ඌ දන්නේ නැද්ද කකුල් දෙක යනවා හපා ගන්න බෑ. ඒක දැකලා නැද්ද ඔබ? අර වලිගේ උඩ හපා ගන්න ගියම ආන් ඒ වගේ ඉලෙක්ට්‍රෝනේ ධන පැත්ත ඍණ පැත්තට එකතු වෙන්න උත්සාහ කරනවා. ඍණ ධන පැත්තට එකතු වෙන්න. ඒ කියන්නේ මෙයා එනකොට මෙයා යනවනේ. කවදාවත් එකතු වෙන්නේ නැහැ. අනේ ඒක තමයි අපි දන්න විද්‍යාවෙන් හොයාගත්තු ලෝකයේ තියෙන පළවෙනිම කුඩාම අංශුව. මොකද්ද? පරමාණු. භාග්‍යතුන් වහන්සේ දැනට අවුරුදු 2600කට කලින් හොයාගත්තා කිසිම විද්‍යාවක් නැතුව ලෝකයේ තියෙන පරම කුඩාම අංශුව තමයි ආපෝ තේජෝ වායෝ පඨවි. පරමාණුව අන්වීක්ෂයෙන් බැලුවෙකි. ආපෝ අන්වීක්ෂයෙන් බලන්න බෑ. පරමාණුව අන්වීක්ෂයෙන් බැලුවෙකි. තේජෝ අන්වීක්ෂයෙන් බලන්න බෑ. වායෝ අන්වීක්ෂයෙන් බැලුවෙකි. පඨවි වායෝ මේ පරමාණු අන්වීක්ෂයෙන් බැලුවෙකි. වායෝ බලන්න බෑ. ඊට පස්සේ පරමාණු අන්වීක්ෂයෙන් බැලුවෙකි. පඨවි අන්වීක්ෂයෙන් බලන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන තියෙන හොයාගැනීම කොහොමද? කොයිතරම් දියුණු දෙයක්ද හොයාගෙන තියෙන්නේ නේ? අන්න ඒ වගේ මේ ලෝකේ එහෙනම් දැන් ඔබේ ශරීරේ අපි බලමු සමන්තනේ නම කිව්වේ පద్මා නෝනා ගාව තියෙන්නේ මොනවද? පద్මා ගාව දැන් කණ්ණාඩි දාලා මාතයි සුදු ඇඳගෙන ඉන්නවා. කිලෝ 120ක් විතර ඉන්නවා. දෙහෙම කියන්න පුළුවන්ද දැන් පద్මට ඔබට? කියන්න පුළුවන්ද බැරිද? කියන්න පුළුවන්. හැබැයි බලාගෙන ගියාම පద్මා ගාව මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි. ඔබේ ශරීරය තුල තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මගේ ශරීරය තුල තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ තල්ලත්තේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ ලෝකේ තියෙන කුඩාම අංශු අතර තමයි ආපෝ තේජෝ වායෝ නැමැති සතර මහා භූත. පැහැදිලිද? භූත ධාතු වෙනවා තව ටිකක් වෙලා ගියාම. අවකාශ විඥාන එකතු වුණාම ධාතු වෙනවා. අච්චර දුර යන්න බෑ. මොකද මේකේ කට්ට යනවා වේගෙන්. ඒක එතකොට 4 6 වෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරන්න. ධාතු වෙන විපරිණාමයටපත් වෙනවා කියලා කියන්නේ දැන් දැන් මහත්යා කියන්නකෝ. මහත්යා මිය පරලොව ගිහපම රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං න ජීරති. නාම ගොත්තම කියන්නේ ණය ගොත්තම. ඊතුරු ණය ටික දෙන්න හෝ ගන්න තියෙන ටික. ඒක දිරන්නේ නෑ. ඒක අරගෙන කාලං කරෝති. කරේ තියාගෙන යනවා. හැබැයි රූපය
පොළොවට යට කරනවා. යට කරලා ඇවිල්ලා අවුරුදු 5ක් විතර ගිහලා ආල්ලා බලනකොට මොනවද තියෙන්නේ? මොකවත් නැහැ. විපරිණාමයට පත් වෙලා කියන්නේ ආපෝ කොටසට ගිහිල්ලා තේජෝ කොටසට ගිහිල්ලා වායු කොටසට ගිහිල්ලා පඨවි කොටසට ගිහිල්ලා ආනේ වගේ කොටස් වලට වෙන් වෙලා ගියාම මහත්යගේ අවුරුදු භාගය ආලා බලන්න වලේ මොකවත් අට කැලලක්වත් ඒ නිසා මේ ලෝකේ තියෙන සියලුම දේවල් ආපෝ තේජෝ වායු පඨවි නැමැති සතරමා භූතවලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක තමයි පුතාගේ ප්‍රශ්නෙට උත්තරේ. පැහැදිලි වුණාද? සාදු කියන්නේ.